හෙලෝ කොහොමද ඔයාලට? මට අද චව් ගෙඩියක් හම්බුණා. මං ඒ චව් ගෙඩිය අද කිරට උයා ගන්න තමයි ලෑස්ති. අපි බලමු එහෙනම් චව් ගෙඩියක් හදාගන්නේ කොහොමද කියලා. මේ තමයි චව් ගෙඩිය ඉදුණට පස්සේ චව් ගෙඩිය හැටි. අපි ගිහින් බලමු චව් ගෙඩියක් අපි හදාගන්නේ කොහොමද කියලා. ගොඩාක් අය මේවා හදන්නේ නැති කෑම જાති. ඒක නිසා අපි බලමුද මේක හදාගන්නේ කොහොමද කියලා. මේකට මම මිටි කිරි මිටක් දාලා තමයි හදාගෙන තියෙන්නේ. මම ඉස්සෙල්ලාම චව් ගෙඩියක් අරගෙන පොතු ඔක්කොම රැහැලා සුද්ධ කරගත්තා. හොදලා කරලා පොඩි කෑලි වලට මං චව් ගෙඩිය කපා ගන්නවා. මේක හරි රස කෑමක්. බලන්නකෝ ඔයාලත් මේ විදිහට හදලා පොඩිම කෑලි වලට කපා ගත්තම මේක ඉක්මනින් තම්බ ගන්න ලේසි. ඒක නිසා මම පොඩි කෑලි වලට චව් ගෙඩිය කපා ගත්තා. ඒකල මම ඔක්කොම එක භාජනයකට දාගෙන ඒකට අවශ්‍ය ಜಾති ටික ලෑස්ති කරගන්නවා. මම චව් හදනකොට තක්කාලි දානවා. මම තක්කාලි කෑල්ලකුත් කපලා ඒකට එකතු කරගත්තා. අමු මිරිස් කරලකුත් මම ඒකට එකතු කරගත්තා. තවත් ලුණු ටිකක් කපලා මම ඒකට එකතු කරගන්නවා. ඒකට මම කරපිංච ටිකක් දාගත්තා. කහ කුඩු ටිකක් දාගත්තා. ලුණු කුඩු ටිකක් දාගත්තා. කුරුඳු කුඩු ටිකක් දාගත්තා. අමු 3-5 කුඩු ටිකකුත් දාගත්තා. මිරිස් කුඩු ටිකකුත් දාගත්තා. දැන් මම මේක වළඳක් ලිපට තියලා තෙල් ටිකක් දාලා සුදු ලුණු සහ අබෑට දාලා තෙලට දාගත්තා. සුදු ලුණු ටික ටෙම්පරාදු වුණාට පස්සේ මම අර චව් ටික ඒ වළඳට දාලා තෙලෙන් පොඩ්ඩක් ටෙම්පරාදු වෙනකන් තියෙන්න ඇරිනවා. ඊට පස්සේ මම මේ චව් ටික තැම්බෙන්න ඕන නිසා මේකට මම වතුර එකතු කරගන්නවා. මම ඊට අමතරව මම චව් එකට උම්බලකඩ කෑලි ටිකක් දාගන්නවා. මේක තැම්බ ගන්න වතුර ටිකක් ලිපට තියලා අපි මේක මූඩියෙන් වහලා ටික වෙලාවක් තියනවා. ටික වෙලාවකට පස්සේ මෙන්න මෙහෙම තමයි චව් වළඳ තියෙන්නේ. දැන් මේක තැම්බිලා මම පොඩ්ඩක් හැන්දෙන් බලනවා මේ චව් එක තැම්බිලාද කියලා. චව් ටික තැම්බුණාට පස්සේ තමයි මම මිටි කිරි ටික දාගන්නේ. ඊට පස්සේ බලන්නකෝ එහෙනම් ඔයාලා දැන් මම මේකට මිටි කිරි ටිකක් එකතු කරගන්නවා. මිටි කිරි ටික එකතු කරලා මම මේක මූඩියෙන් වහලා තියනවා. නිකන් මේක ගන්න ඕනේ ගොඩාක් කිරට නෙවෙයි. මේක ගන්න ඕනේ නිකන් මඩේ තැවරුවා වගේ. එතකොට මේ චව් එක හරිම රසයි. ඔයාලත් හදලා බලන්න. මගේ වීඩියෝස් බලන ඔයාලට ගොඩාක්ම ස්තුතියි. මේ බලන්න දැන් චව් එකේ ලස්සන. ඔයාලා හැමෝටම ආදරේ ගොඩාක්.